ඔබ නැවතත් එකතු වෙන්නේ 7 වෙනි පැයත් එක්ක. අපි 7 වෙනි පැයේ මේ මීළඟ ගත වෙන අඩහෝරාවක කාලය තුල තවත් විශේෂ ක්ෂේත්‍රයක් පිළිබඳව විශේෂම සමාජයේ රටේ ලෝකේම අවධානයට ලකුණු ක්ෂේත්‍රයක් පිළිබඳව කතා කරන්න හිතුවා. ක්ෂේත්‍රයක් කිව්වට දැන් මේක සංකල්පයක් ව්‍යාපෘතියක් බවට පත් වෙලා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන වැඩපිළිවෙල අපි රටක් විදිහට සමාජයක් විදිහට පිරිසිදු වෙන්න ඕනේ. අපේ හිත පිරිසිදු කරගන්න ඕනේ. අපේ ආකල්පමේ වෙනසක් ඇති කරගන්න ඕනේ. මේ සියල්ලත් එක්කම රට කොහොමද ඉස්සරහට ගෙනියන්නේ? මේ පිළිබඳව කතා කරන්න අපි විශේෂිත චරිතයකට ආරාධනා කළා. 17 වෙනි පැය මැදිරියට එතුමන් පිළිබඳව ඔබ මේ වෙන විටත් හොඳින්ම දන්නවා, හඳුන්වනවා සහ විශේෂයෙන්ම එතුමන් 7 වෙනි පැයත් එක්ක බොහෝ වෙලාවට අපිත් එක්ක එකතු වෙනවා සහ එතුමන් සතු දැනුම රට ලෝකයේ ඉස්සරහට ගෙනියන්නට හේතු වෙන නිසාමයි අද දවසේ අපි එතුමන්ව එකතු කරගත්තේ. මේ වෙන කවුරුත් නෙවෙයි, හොකයිඩෝ බුන්කියෝ විශ්වවිද්‍යාලයේ එතුමන් බාහිර කතිකාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කරනවා සහ විශේෂයෙන්ම මේ ජපානයේ පිළිබඳව කියනකොට එතුමන්ට මහ දැවැන්ත අත්දැකීම් සම්භාරයක් තියෙනවා සහ විශේෂයෙන්ම ජපානයේ නිර්වේතනීය කොන්සල් ජෙනරාල්වරයා විදිහට තමයි අපි එතුමන්ව හඳුනගන්නේ. ආචාර්ය සුනිල් ගමගේ මහත්මයා සුබෝදෑසනක් ඔබතුමන්ට. හොඳයි සුනිල් ගමගේ මහත්මයා, අපි කතා කරන්න හිතුවේ ඔබතුමත් එක්ක අද දවසේ එක් පැත්තකින් ජපානයේ කිව්වහම අපි දන්නවා අපේ ඔළුවේ ජපානයේ කිව්ව ගමන් මතක් වෙනවා 5S සංකල්පය. S5 සංකල්පය. මේ සංකල්පයත් එක්ක විශේෂයෙන්ම දැන් අපේ රටේ ක්ලීන් ශ්‍රී ලංකා කියලා අලුත් ව්‍යාපෘතියක්, අලුත් වැඩසටහනක් පටන් ගන්න තියෙනවා. මට හිතෙනවා මේ දෙකම ටිකක් එක වගේ. 5S කිව්වත් ක්ලීන් ශ්‍රී ලංකා කිව්වත් මේ දෙකම අර ටිකක් එක ළඟින් යන සංකල්ප දෙකක් බවට පත් වෙනවා. මේ හින්දාම අපිට කියන්නකෝ දැන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙල වැඩසටහන දැන් ආරම්භ වෙලා තියෙන්නේ අපේ රටේ. ඉදිරියට ක්‍රියාත්මක වෙමින් තියෙනවා. හැබැයි ජනතාව තුළ තවමත් අර මේ සම්බන්ධයෙන් තියෙන උනන්දුව, දැක්ම සහ මේක කොයි වගේ දෙයක්ද කියලා බොහෝ දෙනෙක් අර අතපත ගන්න ස්වරූපයක් අපි දකිනවා. මේක ඇත්තටම කොහොමද අපි පාවිච්චි කරන්න ඕනි? ජපානයෙන් අපිට මොනවද ගන්න තියෙන උදාහරණ? 5S සංකල්පයත් එක්ක ක්ලීන් ශ්‍රී ලංකා බද්ධ කළොත් එහෙම මොන වගේ තැනකටද අපිට යන්න පුළුවන්? අපි එතනින් අපේ කතාව පටන් ගමු. ඔව්. මමත් ඇත්තටම මේ ක්ලීන් ශ්‍රී ලංකා කියන සංකල්පය ඇහුවම මම හිතුවේ මේ ගංගා, ඇලදොල, මුහුද, වෙරළ මේවා ක්ලීන් කිරීම තමයි කියලා, පිරිසිදු තමයි කියලා. නමුත් මම මේ ගැන අධ්‍යයනය කරාට පස්සේ මේ ඔබට ගියපු මහ විශාල වපසරියක් තියෙන වැඩසටහනක්. එම නිසා මේක අපේ රටට දැන් නෙමේ මීට අවුරුදු ගණනාවකට කලින් විය යුතු දෙයක්. නමුත් දැන් මේ වැඩපිළිවෙල පටන් ගත්තා කියන්නේ ඉතාමත් මේ රටට, අපේ රටට අත්‍යවශ්‍ය කරුණක් කියලා මට හිතෙනවා. ඒ වගේම මේ අපේ මේ සංකල්පයට ඉතාමත් සමකාමී, එහෙම නැත්නම් ඉතාමත් නෑදකම් කියන රටක් තමයි ජපානය. මොකද ජපානයේ ඔබතුමා දන්නවා ලෝක මහා සංග්‍රාමයෙන් නගර, විශාල නගර දෙකක් අලු දූවිලි බවට පත් වෙලා, ඒ වගේම ලෝකයේ තියෙන වැඩිම ස්වභාවික ආපදා වලින් සදුම් මේ වැඩිම රට තමයි ජපානය. භූමිකම්පා, ගිනිකඳු, සුනාමි, ඒ වගේම ඔබ දන්නවා ඇති පහුගිය කාලේ සිදුවුණු විශාල විපත්තියක් තමයි ෆුකුසිමා න්‍යෂ්ටික බලාගාරයේ පිපිරීම. මේ සියලුම දේවල් උනත් මේ රට කොහොමද මේ අපේ ක්ලීන් ශ්‍රී ලංකා වගේ ක්ලීන් ජපාන් කියන සංකල්පය කරගෙන ආවේ කියන එක තමයි මට ඉස්සෙල්ලම කියන්න අවශ්‍යව තිබුණේ. අර ඔබතුමා කිව්වා වගේ මේ දැන් නගර දෙක හිරෝෂිමා නාගසාකි දැන් මුළු ලෝකයක්ම දන්නවනේ. විනාශ වුණා, අලු දේවිලි බවට පත් වුණා, පරම්පරා ගානක් යනකම් ආබාධ සහිත දරුවෝ ඉපදුණා. දැන් මේ සියල්ලත් එක්කම අලු දූලි පිහදාලා නැගිටපු රටක් ජපානය. බොහෝ උදාහරණ තියෙනවා ගන්න. ඔව්. මොකද මට හිතෙන්නේ මේ රට ගොඩනැගුණේ අපේ මේ ක්ලීන් ශ්‍රී ලංකා කියන සංකල්පය අවුරුදු සතවර්ෂ ගානාවකට කලින් ජපානය කරපු නිසායි කියලා මට හිතෙනවා. මේ දැන් ක්ලීන් ශ්‍රී ලංකා කිව්වම මේකේ විශාල අර්ථයක් තියෙනවා. සමාජීය, පාරිසරික සහ සදාචාරාත්මක මේ කොටස් තුනම. මේක තමයි රටක ආර්ථිකයේ හાર્ට් එක වෙන්නේ. ඒක ජපානය ජය ගන්න ප්‍රධානම හේතුව තමයි ජපානයේ පෙරපාසල් අධ්‍යාපනය තමයි මේකට මූලිකම වුණේ. මොකද ලදරුවාගේ ඉඳලා, පොඩි ළමයාගේ ඉඳලා තමයි මේ ජපන් ජාතිකයන් මේක නිර්මාණය කරන්න, මේක සංවර්ධනය කරන්න, මේක හදන්න පටන් ගත්තේ. ඔව්. ඒකෙන් තමයි ජපානයේ හැදුනේ. උදාහරණයක් කියන්නම්. ජපානයේ පෙරපාසල් ශිෂ්‍යයා පාසලට යන්නේ වාහනේ නෙමෙයි. සියලුම දෙනා පයින් යන්නේ.
පාරායිනේ සපත්තු මාක්කයක් ඇඳලා තියෙනවා. මේ සපත්තු මාක්කයකට ඇවිල්ලා පොඩි එක්කෙනා හිට ගන්නවා. පොඩි එක්කෙනා ගෙදරින් එනකොට තමන්ගේ ඇඳුම් ටික, කෑම බීම තමන් විසින් සම්පූර්ණ ඒවා තමන් ගන්නවා. අරගෙන මෙතෙන්ට ඇවිල්ලා හිට ගන්නවා. මෙතෙන්ට එනෝ නායකයෙක්, එයාගේ ක්ලාස් එකේ ලීඩර්. ඒ ලීඩර්ගේ පිටිපස්සෙන් මුතුවට පෙලක් වගේ තමයි පාසලට පියනගන්නේ. ඊට අමතරව වාහනෙන් එනවනම් පාසලේ බස් එකක් එනවා. ඒ බස් එකට තමයි සියලුම ශිෂ්‍යයන් නගින්නේ. මෙතන තියෙන හරි සමාත්මක භාවයක්. අපේ රටේ නම් අන්තර්ජාතික පාසල් වල මම දැකලා තියෙනවා වාහන 10 ගණන් පුරවලා. එක ළමයාට එක වාහනේ බැගී යනවා. මාර්ග තදබදේ නේද මේ? තදබදේ සියලුම දේ. ජපානයේ මෙතන ඉඳලම හදලා තියෙනවා. ඊට පස්සේ ලදරු පාසලට ගියාට පස්සේ නැත්තම් පෙර පාසලට ගියාට පස්සේ ඔවුන්ට එක අකුරක්වත් උගන්වන්නේ නැහැ. උගන්වන්නේ කොහොමද සමාජයේ හැසිරෙන්නේ, කොහොමද අනිකාට ගරු කරන්නේ, කොහොමද තමන් සමාජයට බරක් නොවි යැපෙන්නේ. ඒ වගේම ලීඩර්ෂිප් එක සතියකට එක දවසක් එක ළමයෙක් පන්ති නායකයා කරනවා. ඒ සතිය ඉවරුණාට පස්සේ ඊළඟ සතියේ තවත් නායකයෙක්. ඒ නායකයා ගුරුවරයා සමග පන්තිය ක්ලීන් කරගන්නවා. ටොයිලට් එක එහෙම නැත්නම් වැසිකිළිය ක්ලීන් කරගන්නවා. සපත්තු දෙක දාගෙන ගියාම සපත්තු දෙක අනිත් පැත්තට හරවලා තියෙනවා. නැවත එළියට යනකොට දාගන්න පහසු වෙන විදියට. ඊට පස්සේ දිගටම ක්ලාස් එකේ ඉන්න අයගේ සපත්තු ටික රැක් එක ඇතුලේ. ආගන්තුක කෙනෙක් ආවොත් ඒක රැක් එකකින් එළියේ. මේ විදිහේ සිස්ටම් එකක් හදනවා. ඒ වගේම ඇලදොල ගංගා ජපානයේ ඔබතුමාට කියන්නේ ජපානයේ කානුවල තමයි කොයි මාළු යන්නේ. ජපානයේ කානුවල ඉස්සෝ ඉන්නෝ. කකුලෝ ඉන්නෝ. මේ තරම් පිරිසුදුයි ඒ කානු පද්ධතියත්. ඉතින් මෙහෙම කරන්න මට හිතෙන්නේ ජපානයේ මූලිකත්වයේ දුන්නේ පුදුම ශක්තියක් ලබා දුන්නේ අධ්‍යාපනයට. ඒනොත් පෙර පාසල් වලට. නමුත් අපිට දැන් පෙර පාසල් වල ඉඳලා පටන් අරගන්ගෙන මේක ශනිකව අවසන් කරන්න අමාරුයි. එම නිසා පෙර පාසල් වලින් කරන්නේ මේ ළමයි පුහුණු කළා ඔවුන්ගේ ඔළුවට මනසට දෙනවා මේ සංකල්ප. ඒ වගේම හදවතට දෙනවා මේව කල්පනා කරන්න හිතන්න. හොඳයි සුනිල් ගමගේ අර ඔබතුමා කියන දේත් එක්ක අර මේ අපි වෙනම තැනකට අපේ සාකච්ඡාවේ දැන් එක් පැත්තකින් ගත්තාම ජපානයේ අපි දන්නවා කාර්මීකරණයත් එක්ක දියුණුභාවයටපත් උනේ විශේෂයෙන්ම. හැබැයි එහිම කාර්මීකරණය වුණු රටක් අද දවසේදී ඔබතුමා කියනවා වගේ මේ නිවස ඉස්සරහින් ගමන් කරන මේ කානුවේ මේ වතුර යන කානුවේ පවා බොහොම පිරිසිදු විදිහට මේ මාළුව මත්ස්‍ය වර්ග ජීවත් වෙනවා. මේ ජපානයේ මේ තැනට ආපු හැටි එක්තරා ආකාරයකට මේ කැපකිරීමක් කරලා තිනවා ඒ උදවිය. දැන් අපිට බැරිද ඔය තැනට එන්න? අපිටත් බැරිද කැපකිරීම කරලා මේ රට හදාගන්න? අනිවාර්යයෙන්ම එන්න පුළුවන්. මොකද අපේ පහුගිය කාලේ මම දැක්කා සිස්ටම් චේන්ජ්. අපේ රටේ සිස්ටම් තියෙනවා. මේක චේන්ජ් කරන්න අවශ්‍ය නැහැ. මේක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙන්නේ. මේක රජයකට තනියම කරන්න බෑ. මම දැක්කා ගරු ජනාධිපතිතුමා පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරනවා මේ දේශපාලනයේ ඉඳලානේ දේශපාලකයාගේ ඉඳලම වෙනසක් කළා තියෙනවා. වෙනසක් කරන්න යනවා. තව තවත් වෙනසක් කරමින් පවතිනවා. අත් වශයෙන්ම කියනවා නම් මෙතන දේශපාලන ව්‍යාපාරය නෙමෙයි. මේ ව්‍යාපාර කිව්වම නරක විදියට බැලුවම බිස්නස් උත් ව්‍යාපාර තමයි අනිත් පැත්තෙන් බැලුවම. ව්‍යාපාරයක් විදියට දේශපාලනය කරපු උදවියත් හිටියනේ. ඉතින් දැන් මම හිතන්නේ මේ දේශපාලනය කියන්නේ මේක සමාජ සේවාවක් විය යුතුයි. එම නිසා එතුමා මම දැක්කා දෙන දීමන අනවශ්‍ය දීමන ඒවා කප්පාදු කළා සාමාන්‍ය ජනතාවට ඉතාමත් ලං විය හැකි බරක් නොවිය හැකි බරක් නොවෙනසේ මේ පාලක පක්ෂය පරිවර්තනය කරනවා. එම නිසා මේ වගේ පරිවර්තනයක් වුණොත් මේ රට ගොඩ ගන්න ඉතාමත් ලේසි කියලා මට හිතෙනවා. සුනිල් ගමගේ තමයි මේ දැන් ජපානයේ දේශපාලන ක්ෂේත්‍රය කොහොමද දැන් මම දන්න විදිහට ඔබතුමන් බොහොම සමීපව ඇසුරු කළා හිටපු ජපාන අග්‍රාමාත්‍යතුමා ශින්සෝ අබේ මහත්මයාව. මේ ජපානයේ දේශපාලනය කොයි වගේද අපේ රටේ වගේද නැත්නම් ඊට වැඩිය හාත්පසින්ම වෙනස්ද? දැන් දේශපාලන ක්ෂේත්‍රයටත් මේ ක්ලීන් ශ්‍රී ලංකා ඉතාම ඉක්මනින් ඇවිල්ලා වෙනසකට ලක් කරන්න ඕනේ. හේතුව අර තාම අර පරණ චරිත ගණනාවක් ඉන්නවා සාම්ප්‍රදායික දේශපාලනය ක්‍රියාත්මක කරන. ඔව් ඒ රටේ වෙනස තියෙන්නේ පාලිතයා නෙමෙයි ඉස්සෙල්ලම පාලකයා. පාලකයා අර කකුල වගේ හරහට යන්නේ
ගිහිල්ලා අනිත් අයට කෙලින් එන්නේ කියන්නේ නැතුව ඒකට පාලකයා ඉස්සෙල්ලා කෙලින් යනවා. බාර් ලයිසන් පර්මිට් එහෙම තියෙනවද දන්නේ නැහැ. ඒව නැහැ. ඒව නැහැ. අත් වශයෙන්ම කියනවා නම් සමහර ඇමතිවරු ඉන්නවා. මම පොඩි උදාහරණයක් කියන්න. අගමැතිවරයාගේ පුතා ඔහුගේ මිත්‍රයන් කණ්ඩායම සමග ඔහුගේ නිල නිවාසයේ පොඩි භෝජන සංග්‍රහයක් කළා තියෙනවා. මේක දැනගතපු අගමැතිවරයා ඒ පුතාගේ තිබුණු නිලතල සියලුම දේවලුත් අයින් කළා ඒ නිල නිවාසයට යෑම තහනම් කළා දාලා තියෙනවා. ඒ කවුරුවත් දන්නේ නැති දෙයක් මම පෞද්ගලිකව දන්න දෙයක්. ඒ වගේ. ඒ වගේම දැන් සින්සෝ අබේ එතුමාගේ වියෝයෙන් පස්සේ මම බැලුවම එතුමා හම්බ කරපු දෙයක් නැහැ. එතුමා හම්බ කළා තියෙන එක දෙයක්. මිනිස්සුන්ගේ හිත ඇතුලේ තියෙනවා ඒ අග්‍රාමාත්‍යවරයා තව හිටියානම් එයා ගැන දුක් වෙනවා තාමත් මිනිස්සු. අපි ඒක තමයි ලබන්න ඕන. මේ ඒ රටේ සියලුම ජනනායකයන් රටට ආදරේ, ජනතාවට ආදරේ, තමන්ට ආදරේ. මොකද තමයි තමන් පවතින්න ඕන, තමන්ට හොඳ නමක් තිබුණොත්. ඒ නිසා තමන්ට ආදරේ. මම හිතන්නේ ඉතින් අපේ ලංකාවත් එහෙම පරිවර්තනය වුණොත් ඊටමත් හොඳයි කියලා අනාගතේ. හොඳ. දැන් ජපානයේ අරගෙන බැලුවහම ආචාර්ය සුනිල් ගමගේ මහත්මයා දැන් ඔබතුමන්ට ඒ පිළිබඳ හොඳ අත්දැකීමක් තියෙන හින්දා මම අහන්නේ ජපානයේ වැඩපිළිවෙලයි අපේ රටේ මේ ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල අතර තියෙන සම්බන්ධතාවය මේ සියල්ලත් එක්ක මේ ඔබතුමන් අපේ රටේ වැඩපිළිවෙලත් එක්ක එකඟද මේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙලත් එක්ක? ඇත්ත වශයෙන්ම මේ වැඩපිළිවෙල මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ගරු ජනාධිපතිතුමා පමණක් නෙමෙයි මේ අමාත්‍ය මණ්ඩලයේ පමණක් නෙමෙයි මේ රටේ ඉන්න හැම පුරවැසියෙක්ම මේකට එකතු වෙන්න ඕන. මේක දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි. මේක දේශපාලන වාදයක් නෙමෙයි. එහෙම නැත්නම් මේක දේශපාලනයට සම්බන්ධ දෙයක් නෙමෙයි. මේක අපි වෙනුවෙන්. අපි වෙනුවෙන් වැඩක් කරොත් තමයි අපි රට වෙනුවෙන් වැඩක් කරා වෙන්නේ. එම නිසා අපි උදාහරණයක් බලමු. ශ්‍රී ලංකාවේ ආයතනයක වැඩ කරන පුජ්‍යලයෙක් පඩිය ගන්න. එහෙම නැත්නම් වේතනය ගන්න. එහෙම නැත්නම් සැලරි එක ගන්නේ මාසයේ දවස් ගණන් කළා. මාසයේ දවස් ගණනට දින ගණනට. හැබැයි ජපානයේ වේතනය ගන්නේ තමන්ගේ සේවයට වේතනයක්. තමන් කරපු රාජකාරියට තමන් කරපු වැඩ කොටසට වේතනයක්. එහෙම නැතුව මාසේ හෝ දවස් ගණන හෝ පැය ගණන වේතනයක් නෙමෙයි. ඉතින් මේ විදියට ක්‍රමවේදය වෙනස් වෙන්න ඕන. මේ රටේ 8යි 5ට එහෙම නැත්නම් මාසේ දවස් 26 හෝ 24ට පඩියක් ගැනීම නෙමෙයි කරන්න ඕන. කරන්න ඕන තමන් කරපු වැඩ කොටසට වේතනයක් බලාපොරොත්තු වීම තමයි තියෙන්න ඕන. ජපානයේ ස්ට්‍රයික් නැහැ කොහෙවත්. ස්ට්‍රයික් කරන්නේ නැහැ. අර ඔබතුමා කියන කාරණාත් එක්ක මට හිතුණා දැන් අපේ රටේ දවස් 5ක් වැඩ කරනවා පැය 8 ගානේ මාසෙකට පැය 40ක් වැඩ කරනවා. හැබැයි මේ පැය 40 තුල කරන වැඩ ප්‍රමාණය ගත්තොත් එහෙම ජපානයේ වැසියෙක් සාමාන්‍යයෙන් දවසින් කරන වැඩ ටික වෙන්නත් පුළුවන් නේද? මේ ඇතැම් රාජ්‍ය ආයතන වලට එහෙම ගියාම පහුගිය කාලේ අපි දැක්කනේ. මේ දැන් ඒ අයගේ මහන්සිය කැපවීම ගැන මොකද හිතෙන්නේ සුනිල් ගමගේ මහත්මයා? අපිට ආදර්ශයක් ගන්න පුළුවන්ද ජපානයේ වැඩ කරන කම්කරුවාගෙන් පවා? ඔව් ඇත්ත වශයෙන්ම අර මම ඉස්සෙල්ලා කියපු වගේ ඔවුන්ගේ මහන්සියට සරිලන වේතනයක් ලැබෙනවා. ඒක මහන්සියට සරිලන වේතනයක් ලැබෙන්න මහන්සියට ඒ වේතනයට සරිලන සේවයක් වෙන්නත් ඕන ආයතනයට. මේ දෙකම එකට එකතු වුණාම ඉතාමත් හොඳ ප්‍රතිඵලයක් දෙගොල්ලටම ලැබෙනවා. මේක පෞද්ගලික අංශයේ පමණක් නෙමෙයි. රජයේ ආයතන වලත් සමානයි. කිසිම රජයේ ආයතනයක ජපානයේ ලන්ච් ඉන්ටර්වල් එකක් කියලා නැහැ. ලන්ච් විවේකයක් නැහැ. දිවා ආහාර විවේකයක් නැහැ. ඒ විවේකයට එක්කෙනෙක් කැමට යනවා. ඒ වෙනුවට තවත් කෙනෙක් ඉන්නවා. ව්‍යාපාරවල අනුමැතිය සති 2ක් ඇතුළත ලැබෙනවා. අර ජපානයේ මේ දැන් කැමට වහන්නද මේ රාජ්‍ය ආයතන කිසිම ආයතනයක් කවුන්ටර් එහෙම කිසිම ආයතනයක් වහන්නේ කවුන්ටරයක් වහන්නේ සමහර වෙලාවට අපේ රටවල වල අදාළ නිලධාරියා පිටරට ගිහිල්ලා නම් ඒ නිලධාරියා ගිහින් එනකම් බලාගෙන ඉන්න ඕන ව්‍යාපාරිකයන් නැත්තම් ආයෝජකයා. ඉතින් මට හිතෙන්නේ මේ ක්ලීන් ශ්‍රී ලංකා පදනම එහෙම නැත්තම් තීම් එක තේමාව යටතේ මේක සමාජීය වශයෙන් පාරිසරික වශයෙන් සහ ආකල්පමය වශයෙන් මේක විශාල වපසරියක් තියෙන ක්‍රමවේදයක්. මේකෙන් මට හිතෙන්නේ මේ රට ගොඩ ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම ඔබතුමා කිව්වා වගේ මේ රට සම්පූර්ණ සංවර්ධනය කරන ගෙන යාමට මේක අත්‍යවශ්‍ය වෙනවා. මොකද ජපානයේ නීති රීති තියෙන පාරිසරික නීති
තවත් නීති තියෙනවා. ජපානයේ අර පෙරපාසල් අධ්‍යාපනය සහ අධ්‍යාපනයට දීපු ශක්තිය සහ තාක්ෂණය උකහා ගනිමින් ඒ තාක්ෂණයේ දියුණුව සහ ඒ ක්‍රමවේදයේ දියුණුව නිසා ජපානයේ කිසිම කෙනෙකුට නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔවුන් නීතිය පිළිපදිනවා. ඔවුන් නීතියට අවනතයි. ඒක නිසා නීති කඩන්නේ. අපේ ලංකාවේ සමහර අවස්ථාවල බැලුවම නීති පොත විශාල නීති ප්‍රමාණයක් තියෙනවා. ජනතාව ගොඩක් දුරට බලන්නේ ඒ නීතියෙන් රිංගන තන තමයි විශේෂයෙන්ම බලන්නේ. එහෙම නැත්නම් මේ නීතිය පිළිපැදලා මේක ක්‍රියාත්මක වෙන එකට අවනත වෙලා මේක තව දුරටත් මේ රටේ වැඩ කටයුතු ඉතාමත් සුමට විදියට කරගෙන යාමට උරදීමට වඩා කල්පනා කරන්නේ මේකේ රින්ගන්නේ කොහොමද කියලා. ජපන් ජාතික කවදාවත් එහෙම රින්ගීමේ වැඩ පිළිවෙලක් නැහැ. අර ඔබතුමා කියන කාරණාව පැහැදිලි. දැන් පැත්තකින් ගත්තොත් එහෙම පාරේ ගමන් කරනකොට සුදූර කපලා අපි පොලිසියෙන් නැවැත්තුවට පස්සේ උත්සාහ කරන්නේ අත යටින් ගානක් දීලා වැඩේ කොටිමකුත් ෂේප් කරගන්න මේ වැඩෙන් ගැලවෙන්න මේ ලැබෙන දඬුවමින්. හැබැයි ඒකෙන් වලකින්න ඕන කියන දේ ඔබතුමන් ඔය සඳහන් කරන්නේ. දැන් මේ සියල්ලත් එක්ක අපිට හිතෙන දේ සහ අපි ඔය ජපන් කතාවලත් වැඩිපුර දකින මේ ජපන් ජාතිකයෝ හරිම ආචාරශීලී. දැන් පාරේ තොටේ ගමන් කරනකොට උනත් අපි දන්නවා හෝන් සද්දයක් ඇහෙන්නේ නැති මේ අනතුරක් සිද්ධ වුණත් පාරේදී මේ සමාව ගන්න හිස නමලා ආචාර කරන පිරිසක් ජපානයේ ඉන්නේ. දැන් අපේ රටේ නම් ඔය තත්ත්වය වෙනස්. බනතුරක් වුණොත් එහෙම වැරද්ද කළත් තමුන්ගේ නෙවෙයි වගේ තමයි වැරද්ද පැත්තෙන් ගත්තොත් එහෙම කට වහගෙන ඉන්නවා. සමහරලාට අනෙක් කෙනාටත් විවිධ දේවල් කියලා බනින්න උත්සාහ කරන මේ හැම දෙයත් එක්කම ජපානයේ නුන්නේ අපේ ආකල්පමේ වෙනස විශේෂයෙන්ම සදාචාරාත්මක සමාජයක් හදන එකත් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ තවත් අරමුණක්නේ. කොහොමද මේ උදාහරණ ගන්න පුළුවන් අපිට ජපානයෙන් ওই කතාවට? ඔව් අත් වශයෙන්ම රටවල් දෙකක් අතර යුද්ධයක් ඇති වෙන්නේ ওই හේතුව නිසා. මේ ආචාර ධර්ම සහ ඒ භාෂාව යොදා ගැනීමේ හැසිරවීමේ තියෙන එක අඩුපාඩු නිසා තමයි දෙරටක් අතර යුද්ධයක් ඇති වෙන්නේ. ඔව්. එම නිසා මේ සදාචාරාත්මක ගති කියන එක, ගති ලක්ෂණ කියන එක රටකට අත්‍යවශ්‍යම කරුණක්. ජපානයේ දෙදෙනෙක් හමු වෙන හැටි පළමුවෙන්ම හිස නමා ගන්නවා. ආචාර කරගන්නවා. අපේ ලංකාවේ හිස නමනවා කියන්නේ ඒක ටිකක් මදිකමක්. ඔව්. ඉතින් මම මොකටද අර මෙයාට ඔළුව නමන්නේ ඔළුව පාත් කරන්න යන්නේ ඔය වගේ හැඟීමක් තියෙන්නේ. දැන් ඒ රටේ තියෙන්නේ මේ ඔළුව පහත් කිරීම කියන්නේ අපේ ඔළුව පහත් කිරීමක් නෙමෙයි. අනිකා සාදරයෙන් පිළිගන්නවා. ඔව්. ඒ වගේමයි පාරේ යනකොට ඕනම කෙනෙකුට මොන වෙලාවක වුණත් උදේ දැක්කොතින් ඔහයියෝ ගොසයිමස් සුබ දැසනක් වේවා කියනවා. දවල්ට දැක්කොතින් කොන්නිචිවා කියනවා. මේක අඳුරන්න අවශ්‍ය නැහැ යාලට. පාර මාරු වෙනකොට ආචාර කරනවා නේද? ආමන්ත්‍රණය කරනවා. පාර මාරු කරන තැන ඉන්න සිකියුරිටි එහෙම නැත්නම් ආරක්ෂක නිලධාරියට සියලුම දෙනා මෙහෙම හිස නමලා තමයි යන්නේ. අපේ ආරක්ෂක නිලධාරියට කවදාවත් හිස නමනවාද? ඒක ටිකක් පහත් ගතියක් කියලා අපි හිතනවා. ඒක අපේ ටිකක් නොදැනුවත්කම වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මොන දේ ලැබුණත් ස්තුතිවන්ත කරන. ස්තුතියි කියනවා. ඒ වගේම තමයි හැමතිස්සෙම ජපානයේ ආයතනයක වැඩ පටන් ගන්න 8යි කිව්වොතින් එහෙම නැත්නම් 9යි කිව්වොතින් ඊට විනාඩි 30කට කලින් අනිවාර්යයෙන්ම ආයතනයට යා යුතුයි. ඔව්. 8ට පටන් ගන්නවා නම් 8ට ගියා කියන්නේ එයා විනාඩි 30ක් පරක්කු වෙලාවයි කියලා තමයි ආයතනය හිතන්නේ. ඔව් යන්න ඕන 7:30ට. 9ට පටන් ගන්නවා නම් 8:00ට. ඒ වගේම තමයි ඒ පැය ගණන අවසන් වුණාට පස්සේ පහන හරියටම පහට. හොටෙල් එකක දොර විවෘත වෙන්නේ 9ට නම් 8:59ටත් දොර විවෘත කරන්නේ 9:01ටත් දොර විවෘත කරන්න බෑ. 9 නම් 9යි. හවස 5 නම් 5යි. අර අපි අහලා තියෙන කාරණා මේ දැන් ලෝකයේ අඩුම ප්‍රමාදයන් සිදුවන දුම්රිය ගමන් තියෙන ජපානයේ මේ තප්පරයක්වත් ප්‍රමාද නැහැ. ගානට වෙලාව කිව්වොත් වෙලාවට නේද? ඔව්. තප්පර 2-3ක් දුම්රිය පරක්කු වුණොත් විශේෂ පණිවිඩයක් ලැබලා දෙනවා දුම්රියෙන්. සියලුම දෙනාට ඔළුව පහත් කරලා ආචාර කරනවා, සමාව ගන්නවා. අපේ මේ පරක් වීම ගැන හදවතින්ම කනගාටුව ප්‍රකාශ කරනවා කියලා කියනවා. අපේ එහෙම ඔළුව පාත් කරන්න ගියොත් කොච්චර වෙලා ඔළුව පාත් කරන්න වෙනවද කියලා හිතාගන්න බැරි වෙනවා. සමහර දවසක දවසේම ඔළුව පාත් කරගෙන ඉන්න වෙනවා. එවැනි තත්ත්වයක් තියෙන ඉතින් මේ තැනේ ඉඳන්
අපි වෙනස් වෙන්න ඕනේ. කොහොමද වෙනස් වෙන්නේ? දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක වෙනසක් කරන්න පුළුවන්ද කියන කාරණාව. හැබැයි දැන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. මේකෙන් හරි හැදෙන්න පුළුවන් නම් හැදෙන කෙනෙක්ට අවස්ථාවක් ලබා ගන්න හැකියාවක් තියෙනවද? අත්ත වශයෙන්ම මම කල්පනා කරගෙන හිටියා මැතිතුමා ශ්‍රී ලංකාවේ යුද්ධයක් තිබුණා අවුරුදු 30කට. ඔව්. ජපානයේ හැදුනේ ලෝක මහා සංග්‍රාමයෙන් විනාශ වූ රට තමයි හදාගත්තේ. මම සතුටෙන් හිටියා යුද්ධය ගැන නෙමේ මේ යුද්ධයෙන් පස්සේ අපේ රට හැදෙයි කියලා. හැදුනේ නැහැ. ඊට පස්සේ ආවා විශාල සුනාමි එකක්. මම හිතුවා මේ සුනාමි එකෙන් පස්සේ මිනිසුන්ට මේ ආචාර ධර්ම මේ ක්‍රමවේදයන් මේ නීති රීති පද්ධතිය මේ රට වෙනුවෙන් මේ තියෙන ආදරය කැක්කුම මේක වැඩි වෙලා මේ රට දියුණු කරගනී කියලා. සුනාමියකිනුත් උනේ නැහැ. ඊට පස්සේ ආව කොරෝනා විවසනය. මම හිතුවා මේ කොරෝනා විවසනයෙන් පස්සේ අපේ රටේ මිනිස්සු හැදෙයි කියලා. ඊට කලින් තවර මේ පාස්කු ප්‍රහාරෙත් පාස්කු ප්‍රහාරයත් ආවා. ඔව් මේ වයින් හැදෙයි කියලා හිතුවා. මට පේන විදියට තාමත් හැදිලා නැහැ. අපිට බලන්න පුළුවන් ජපානයේ, අපිට බලන්න පුළුවන් සිංගප්පූරුව. ජපානයේ හදලා තියෙන්නේ මනස සහ හදවත. අපි මනස සහ හදවත හදාගමු. අපේ රටේ මිනිස්සුන්ගේ හදවත ඉතාමත් රං හා සමානයි. රං වලට ඔබට කියපු වටිනාකමක් තියෙන අපේ රත්තරන් මිනිස්සු ටිකක් ඉන්නේ. අපිට මේක හදාගන්න පුළුවන්. අපි පොඩ්ඩක් හිතන්න ඕන. එච්චරයි තියෙන්නේ. සිංගප්පූරුව බලන්න, සිංගප්පූරුවේ විවිධ ජාතීන් ජීවත් වෙන රටක්. ඇමරිකාව බලන්න විවිධ ජාතීන් ජීවත් වෙන රටක්. ඒ රටවල් වල නීති රීති දාලා තියෙනවා. නීතියෙන් පාලනය කරනවා. ජපානයේ නීති රීති තියෙනවා. නීතියෙන් පාලනය කරන්නේ ස්වයං පාලනයක් වෙනවා. තමන් විසින් තමන් පාලනය වෙනවා. එම නිසා මේ 5-year system, ඒ වගේම මේ හෝරෙන් සෝ කියන සිස්ටම්, මේ සිස්ටම් ගොඩක් තියෙනවා ජපානයේ. හැබැයි මේවා ක්‍රියාත්මක වෙනවා. අපේ රටේ සිස්ටම් ගොඩක් තියෙනවා. මේවා ක්‍රියාත්මක කරන්නේ නැහැ. මේකට රජයට බැනලා බෑ, පාලකයන්ට බැනලා බෑ. රජය වගේම පාලකයන් වගේම විධායක නිලධාරියාගේ ඉඳලා නිලධාරි පද්ධතිය එක්කම රටේ මුළු මහ ජනතාව මේකට එකතු වෙන්න ඕන. මී මැසි රංචුවක් වගේ. එහෙම කරොතින් මේ මී වදේ හොඳ මී පැණි පානය කරන්න පුළුවන් අපේ රටේ සියලුම දෙනාට. හොඳයි. අවසාන වශයෙන් බොහොම කෙටියෙන් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙන දැන් එක් පැත්තකින් ගත්තම ඔබතුමන් ජපානයේ නිර්වේතනීය කොන්සල් ජෙනරාල්තුමන් නිර්වේතනීය කියන තැනම තියෙනවා වැටුපක් ගන්න නැහැ කියන කාරණාව සහ ඔබතුමන් දැන් මේ වෙනකොට ජපානයේ ජීවත් වෙන ස්ථිර පදිංචිකරුවෙක් වශයෙන් දැන් අපි දන්නවා ලංකාවේ කෙනෙක් ගිහිල්ලා ජපානයේ පදිංචි වුණාම තියෙන තත්ත්වේ වෙන රටක කෙනෙක් ඇවිල්ලා අපේ රටේ පදිංචි වුණාම තියෙන තත්ත්වය ඇතැම් වෙලාවට අපි වෙනස් කොට සලකනවා. ජපානයේත් එහෙමද සුනිල් ගමගේ මහත්මයා නැත්තම් මේ අසල්වැසියෝ එහෙම බොහොම මිත්‍රශීලීද සුහදශීලීද අර ඔබතුමා කිව්වා වගේම වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ඒත් ආදර්ශවත්ද කොහොමද ඒ තත්ත්වය සහ දැන් අපේ රටේ ඉන්න ජනතාවටත් අවසාන වශයෙන් දෙන්න තියෙන ආදර්ශය සහ ගන්න තියෙන ආදර්ශය මොන වගේද? ඔව්. ජපානයේ කිව්වම දුකසේ සැප විඳින රටක්. හැම අතින්ම දේශගුණික වශයෙන් ස්වභාවික විපත් අතින් විශාල වශයෙන් කරදර වෙනවා. නමුත් දුකසේ සැප විඳිනවා. ඇයි? ඒ රටේ ක්‍රමවේදයක් තියෙනවා, සිස්ටම් එකක් තියෙනවා. මිනිසුන්ගේ හදවත පෙන්නනවා. පෙන්වන්න පුළුවන්, පිළිබිඹු කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. ඒක නිසා අපි ජපානයට ගිහිල්ලා බැස්සට පස්සේ මට නම් ලංකාවට ඇවිල්ලා බැස්සට වඩා ඉතාමත් ආරක්ෂකතා තත්ත්වයක් තියෙන ඉතාමත් හිතට සැහැල්ලුවක් මම දන්න මේ රටේ මිනිස්සු අපිව ආරක්ෂා කරනවා අපිව බලා ගන්න මේ රටේ තියෙන ක්‍රමවේදයෙන් අපිව ආරක්ෂා වෙනවා කිසිම බයක් නැතුව අපි යනවා මම වගේමයි තවත් ජාතිකයන් එනවා ඒ සියලුම දෙනාටම එකසේ සලකනවා ඒක නිසා විදේශිකයෙක් කියලා ඒ රටේ වෙනසක් නැහැ ජපන් ජාතිකයාට එකයි විදේශිකයාටත් එකයි ඒක නීතියත් එකයි සිස්ටම් එකත් එකයි සර්විස් එකත් එකයි ඒ වගේ තමයි ඊට පස්සේ අනිත් පැත්තෙන් බැලුවම රටේ ආර්ථික තත්ත්වය මේ පෙරපාසල් මම කලින් කියපු පෙරපාසල් සංකල්පය සහ රටේ තියෙන අධ්‍යාපන ක්‍රමවේදය නිසා මේ මුළු මහත් ජපානයේ ආර්ථිකය විශාල වශයෙන් දියුණු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක නිසා අපි ජපානය කැඩපතක්සේ ජපානයේ දිහා බල වැඩ කරොතින් ඉතාමත් අපිට ඉක්මනින් දියුණු වෙන්න පුළුවන්. ඒ වගේම මේ නව රජයේ මේවන් සංකල්ප මේවයින් අපේ රට දියුණු කරගන්න පුළුවන්. ඒක අනිවාර්යයෙන්ම සාහිතික වෙනවා
මේ වගේ වැඩපිළිවෙළ යනවනම් මේ රට ගොඩ දාන්න පුළුවන් කියලා. අර ඔබතුමා කිව්වා වගේ මේ රට ගොඩ දාන්න පුළුවන් අවසාන සංකල්පය ක්ලීන් ශ්‍රී ලංකා කරගත්තොත් ඒක කිසි වැරද්දක් නැහැ. හේතුව මේකෙන් හරි අපිට හැදෙනවා නම් හැදෙන්න අවස්ථාව ලබා ගන්න ඕනේ සහ රටක් විදිහට ඉස්සරහට යන්න ඕනේ. අපිත් ජපානයේ තැනට යන්න ඕනේ. මම හිතන්නේ අර ජපානු අපේ රටත් බොහොම ආදරේ ගරු කරනවා සහ පරණ සම්බන්ධකම් එක්ක මේ හැම දෙයත් එක්කම ඒ සම්බන්ධකම් අලුත් වෙන තැනකටත් යන්න ඕනේ. මේ සියල්ලත් එක්කම අපි සූදානම් ඔබතුමන්ට සමුදෙන්න. බොහොම ස්තුතියි. බොහෝ දේවල් බෙදා හදාගත්ත සහ අපි නොදන්න දේවල් ජපානයේ පිළිබඳව සහ ජපානයෙන් අපිට ගන්න පුළුවන් ආදර්ශ පිළිබඳව දැනුම්වත් වුණා. ජපානයේ නිර්වේතනීය කොන්සල් ජෙනරාල්තුමන් ආචාර්ය සුනිල් ගමගේ මහත්මයා ඔබතුමන් අර හොකයිඩෝ බුන්කියෝ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරන සහ ඒ අධ්‍යක්ෂකමුත් එක්ක විශේෂයෙන්ම මේ හැමදේත් එක්කම අපිත් එක්ක එකතු වෙලා බොහොම සුහදව අදහස් හුමාරු කර ගැනීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. තවත් දවසක මුණ ගැහෙමු, කතා කරමු සහ විශේෂයෙන් ගන්න පුළුවන් ආදර්ශ අරගෙන අපේ රට හොඳ තැනකට අරගෙන යමු කියන දේත් එක්කම අපි සූදානම් අදට 7 වෙනි පැයෙන් ඔබේ නිවසෙන් සමු අරගෙන යන්න. යලිත් අපි ඔබ මුණ ගැහෙනවා හෙට උදේ 7ට. ඔබට සුබ දවසක්.